හායි යාළුවනේ කොහොමද ඉතින් ඔන්න මම ආවා අයියලාගේ ගෙදර අපි බෝඩිමින් හිටියේ ඉතින් අවුරුද්දට අපි ආවා අයියලාගේ ගෙදර ඉවිල්ලා ඉතින් මේ ගෙදරට වෙලා ඉන්න බෑනේ ඔන්න පැනලා ඇලට මම ඉතින් ජීවිතේ පළවෙනි වතාවට තමයි ඇලට ආවේ අද නම් ඇලේ වතුර ටිකක් අඩුයි ඉතින් බහැලා නාන්න තමයි මම හදන්නේ ඔන්න ඉතින් අයියා අන්න එහා පැත්තට පැනලා ඉන්නවා මට දැන් එහා පැත්තට යආදන්න බැරුව තමයි ඉන්නේ මේද ජම්බුරයිනේ ජම්බුරයි චෝරේ මට ජම්බුරයි අරකරන් එහා පැත්තට පැනලා ඉන්නේ දැන් මට එහා පැත්තට යආගන්න බැරුව තමයි ඉන්නේ දැන්කෝ අර එහා පැත්තට ගිහිල්ලා හරි යන්න ඕන බලන්න ඒ පැත්තට ගිහිල්ලා යන්න බලන්නකෝ ගිහිල්ලා යන්න ඔය එක තිබ්බට ඉතින් එන්නේ ජම්බුරයි යෝග ගිහින්ම තමයි බලන්න ඕන උඹලා ඉතින් උතන්ටලා හෙක් බලන්න හිටියට උඹලට ඔක තේරෙන්නේ නැහැ උන්න බලන්නකෝ ඒක ඕක දැන් ගිරිලා මැරෙන්න තමයි දෙන්නේ මෙහෙම ගියොත් එහෙම ගිරිලා මැරෙන්න දැන් ඕක පිටිපස්සෙන් ගිහිල්ලා මම මැරෙන්නයි නේ යාළුව කරන්න වැඩක් මේක නාන්න බෑ එහා පැත්තට යන්නත් බෑනේ මම යනවා යන්න ගෙදර නැතුව මේක හරියන්නේ නැහැ ඕකත් එක්ක ඉතින් ඕක කරන්න පුළුවන් නේ ඕකත් එක්ක ඕක කරන්න ගිහලා මට වෙන්නේ මැරෙන්න ඇලේ ගිරිලා මම දන්නෙත් නෑ අවුව පරන්නේ වතාවට ඇලක් දැක්කේ දැන් කොක්කොම දමන ගහලා යනවා යන්න එයි මැදේ එපා වෙනවා ඒක ඊටත් එක්ක ඕක කරන්න බෑ මොනවා කරන්නේ මොකක් හරි කරන්න ගියොත් තු තනියෙන් යනවා මම පස්සෙන් යනවා එක්කම ආවෙත් යන්න ඕන මේද වැඩක් නෑනේ පගල්ලෝගෙන අන්නේම වරේ මාව එක්කයන් වරේ මේ පැත්තට ඇවිදින් මාව එක්කගෙන යමක් නැත්තම් මට ඔකෙන් තනියෙන් එන්න බෑනේ ඒවත් තේරුම් ගන්න ඕනේ මට ඔක තනියෙන් කරන්න බෑ කියලා අඩි එක ගිලෙන්නේ හරින්නේ නේද මම යන්ති තමයි ගිලෙන්නේ අයියෝ කමක් නෑ වෙන්නේ අදන් ඉතින් මාව අරගෙන ඵලයන් යවි නැත්තම් මං ගිලෙනවා එහා පැත්තට යන්නේ යමු ඉතින් අරන් ගිහින් මාව පෙන්න ඔය එහා පැත්තේ වෙලක් තියෙනවා මම වෙලක් දැනවත් නෑ මෙලෝ මගුල කොහොමද දන්නෙත් නෑ අරන් යමු ඔය පරිස්සමට අරන් යමු නේ අය මගුල ගිල්ලා ආයේ කකීට පස්සේ තව ජීවත් වෙන කාලෙත් තියෙනවා තව කොහෙද ඉපදුන අලිදරයි දම්ම බේර ගිලනවා පේනවා ඔය යන්න පුළුවන්ද මන්ද එහි තරම් ඵලයක් මාව එහා පැත්තට යාන්නේ අඩි මාරුවේ ini gat malu ni tu gallery ini iya betul anda ni yali pina uti gat be iya betul apa ni kau hedi timbe kat ke koran bulan ni ben menu dia matona diro koran lebe ekatona diro tamam warang ben la rally tapo ginyal kau hedi timbe ayam ko yam warang yan dah belak pino ke balan bela balalem වෙන ලස්සනයි දන්නෙත් නේ මොන් වෙල බලලා මොකක් කරේ නේද බලන්න යමක වෙල බලන්න ඉතින් යමන් ඉතින් ඔය හිටගෙන ඉඳලා දැක්කේදී එහා පැත්තට ගිහිල්ලා වෙලිය ගාල් එමු එක්කෝ යමන් ගලේ නාන එක්කෝ යමන් වෙල බලන්න නැත්තම් ඇලේ නාන්න යම දෙකකින් එකක් වත්ද මේක බදන්නලා හිටගෙන ඉන්නවා දෙපා වෙනවා අන්නේ වරේ යන්න බලන්න ගිහින් එහා පැත්තට වැඩිගෙන ලස්සනයි උඹලට පේන්නේ නෑ නේද ඔක ඔතන ඉඳන් බැලුවම උඹලට පේන්නේ ඔය වටේ බලලා තියා වටේ බලලා ඉඳපල්ලා ඔතන ඉඳන් බලනකොට වෙල පේනවද බෑ දැන් උඹලත් තෝ වැලෙන් ගොඩවිලා වරෙල්ල එහා පැත්තට එතකොට තමයි වෙල පේන්නේ නැත්තම් පේන්නේ නෑ වෙලා උඹලට ඉතින් ඔය ඇලයි ඔය අපි හිටගෙන ඉන්න බන්ටට ඉදිරිය පේන්නේ වෙන එකක් පේනනම් වැලෙන් ගොඩවිලා එන්නෝ කොන්නේ නම් අපි නාන්නයි හදන්නේ අපත් එක්ක ඇලේ බැලලා නාන්න හදන්නේ අරකට එක නාන්න බෑනේ ඔහත් එක කිසි වැඩක් කරන්න බෑ එන්න මෙහෙම දෙපිට ගන්න හඳ තියෙන්නේ අක්කත් එක නාන එක සපයි අරකට එක නානට වැඩි ඕක මට ඕන දේවල් කරලා දෙන්නේ තෝරන දේවල් තමයි කරගන්නේ මට කියලා මං ඉන්නෝන උතෝන විදියට ඒ මිදලා හරියන්නේ මං ඉන්නේ මට ඕන විදියට එන්නේ මේ අක්කත් එක නාන එක සපයි ඕකත් එක නානට වැඩි අයෝ හතිය බලන්න අතොන්නේ අනිත් පැත්තට නාන්න ඕන හොඳට පීන නාමු කෝලා දෙයි කියලා එලි හොඳට නාන්න තියෙන්නේ ඉච්චරට ඒක ජම්බුලක් නෑ නේද මම මේ බය වෙලා හිටියට අවුලක් නෑ පීලා නාන්න තියෙන්නේ මරුවේ ඊතල වතුර තියෙන්නේ කොහෙද
මුන් මෙව්ව දාලා ගිහිල්ලා නින්නේ. ඔන්න කොහෙද? මෙව්ව තමයි සැප ජීවිත. එලි බහැලා නාලා. හොටල් එකක් අරගෙන ඉන්න තියෙන ජීවිත. කොහෙද තින්නේ පේනවනේ. ඕනම නම් අනිත් පැත්තට පේනවා. උඹලට බෑනේ. එන්න වැඩි. සැපේ ඉන්නේ සැපේ. නහයට වතුර යනවා. ඊතලාතුතිය. වරෙන් බන්නාන. කවුරු පිටර පිටින්. වරෙන් නාන්නේකෝ. තෝයි තින්නානේ කික්කි. අවුරුද්දකට තරයක් ගාන්නේ. මම වගේ නාපන් හැමදාම. කොහෙද ඉති? උඹලට ඒ යුව තේරෙන්නේ නෑ නුඹලට. මේකේ තියෙන සැප ජීවිතේ උඹට තේරෙන්නේ නෑ. උඹ ඉතින් ගොඩට ඉන්න පම්බලාගෙන. පොඩ්ඩක් බහැලා බලපන් මේ වතුර ටික. සීතල වතුර ටික. නැවුත් නරක් වෙයි. කොහෙද ඉතින් ඔක නානේ කික්කි? අපි වගේ නාලා කරලා ලස්සනට ඉන්න ඕන. අඩි යෝක හොරව ඇතුළට යයි. මොතනින් ඇතුළට යයි. එඩි මට බයිද ඔතන යන්න. ඕකේ වතුර යනවා එහා පැත්තට. මං ඉස්සලා ගිහලා බලන්න යාළුවා. ඕකෙන් යනවා වතුර එහා පැත්තට. මී මන් දන්නේ මේකේ. කියන දේ අහන්නේ මෙතෙන් ඇතුළට ගියා නම් එහෙම ඉවරයි වහලා දීන්. හරි වතුර යන්නේ නැහැ ඒක වහලා දීන්. ඕකට කියන්නේ හොරවුව කියලා. ඇලෙන් වෙලට වතුර අරගෙන ඔතනින් තමයි. ඔන්න බලාගෙන මදර නැත්තම් බලාගෙන මම හොරවුවට තමයි දැන් නාන්නේ. ඕන් දැක්කන්නේ? ඕක තමයි හොරවුව. ඕකෙන් තමයි වතුර යන්නේ. වෙලට වතුර දාන්න ඕකෙන්. වෙලට වතුර ඕකෙන් දාන්නේ නැහැ. ඕකෙන් යන වතුරෙන් තමයි වෙලට වතුර හරගන්නේ. එහෙම තමයි කිව්වේ. ඉතින් මන් දන්නෙත් නැහැ. මාතද තමයි දැක්කේ. ඔන්න වැඩි. මරු බම් මේකත් එලි බහැලා නාන එක. වතුර එච්චර සැර නැහැ. හිමීට ගලන්නේ. ආතල්ලේ ඉන්න තමයි දෙන්නේ. මම බොරුවට නේ බය වෙලා හිටියේ ඉස්සරලා. එහෙම තමයි ඉතින් ඉස්සරලා පාර බහිනකොට බය වෙනවා. කවුරුත් බයයි. මම දන්නෙත් නැහැ. මේක මෙහෙම ආතල්ලයක් කියලා දන්නවනම් මම කලින්ම පාලන නානවා. දැන් නම් නේ වයිති වාගේ. ඔන්න ඔහෙන් ගොඩ කරහන් අරයි කෑලා කාලෙන්ද මං ගිහින්. එන්න. අන්න හරි. අම්මා පොඩිම තනි පැත්තියෙන දැන්. වරෙන් යන්න අර වෙල්ල බලන්න උඹලට වෙලපෙන්නේ නැහැ. ඔන්න බලාගෙන එහා පැත්තේ තියෙන ලොකු එළියය. හරි. ඔන්න දැන් බාන්ඩරේ තමයි මේ ඇවිදලා. උඹලට පොඩි දේවල් ටිකක් තියෙනවා පෙන්නන්න. දැන් බලන් ඉඳපල්ලමු. මෙව්වා මේ මුන් මෙව්ව දාලා තමයි ගිහින් මුන්ට කියලා වැඩක් නෑ ඌ හරිද? ඒ මුන්ට බැලලා වැඩකුත් නෑ මුන්. රාකී අවුරකට ගිහිල්ලා ඉන්නේ. චුබ්බර පුතුනා චුබ්බුලා දැම්මා. මේ ඔන්න බලපල්ලා මේකේ මං බලන දෙයක් පේනවා නේ. රසම රස පළතුරු තියනවා මේ. වෙල්යායි. වසවිස නැති එළවලු තියෙනවා. ගහෙන් කඩාගෙන කන්න පුළුවන් එළවලු තියෙනවා. ඉඳපල්ලා මං ඒව පෙන්නන්න ඔබලට. මේ නිකන් ඉබේ හැදිලා තියෙන්නේ. ඉබේ හැදිලා තියෙන්නේ. අර ඔය එළවලු ගහක් තියෙනවා. පණුවෙක්වත් ඉතින් නෑ උඹලට පෙන්නන්නකෝ මං ඉලපල්ලෝ. ඒක හොයාගන්න ඕන ඔය තාටියකින් පෙන්නන්න විදහල්ලෝ. ඒව තමයි කන්න බොන්න ඕනේ. එතකොට තමයි ලෙඩ රෝග නැත්තේ. කොහෙද ඉතින් නගර ඉන්න මනුස්සන්ට ඕක නෑ ඉතින්. ඔන්න වරන්න කුමලට පෙන්නන්න හොන්න තියෙන තිබ්බලු ගහක් ඈ. ඔකේ ගෙඩි ගොඩ. ඊට කලින් වරලා කුමලට හොඳ පළතුරක් පෙන්නන්න. ඔන්න ඔය තියෙන අඳලා දැස්ලා බුහා. ඒක නම් ගෙඩි නැහැ තාම. ඒක හැදෙයි ඉතින් ගෙඩි හැදෙයි. තාම ගෙඩි නැහැ. ගෙඩි එතුනම කන්න පුළුවන් ඉතින්. මෙන්න මෙතන තියෙනවා රසම රස කෑම. තාම ඉදිලා නැහැ. ඉතින් මම දන්නෙත් නැති අයියා තමයි කියන්නේ. ඔය ඉදිලා නැලු ඉතුරුම කළු පාට වෙනවලු ඒතකොට ආහයිලු. මම දන්නෙත් නැහැ ඉතින් මාතද තමයි දැක්කේ. මම මේ දන්නවා වගේ කිව්වද මාතද තමයි නම දකින්නේ. තදන්න නම දාපල්ලා කමෙන්ට් එකක් මම දන්නෙත් නෑ නම මේ කන්නේ ඉතින් ඔය කොම්පෙන්නන් ඌණන්ව කාලා තියනවලු මං ඉතින් ඔය කාලත් නෑ මම දැක්කෙත් අදමයි මම ඔය කන්නේත් නෑ උඹලා බලපල්ලා ඔන්න තව ඔන්න බලපල්ලා ඔන්න දෙපල්ලා ඔන්න පෙන්න අඩි ඊතර වෙත් පෙන්න වරෙන් යන්නල්ල කොහෙද ජායක දිව්වනේ ඉතින් ඒක අංගලට පෙන්න වෙනක් නෑනේ අල්ලගන්න දෙන්නේ අපරාධි मैं खबर ही नहीं सर रातों टीचर देने आई है
එහෙම තමයි ඉතින්නේ. සතෙක් දැක්කම පොඩ්ඩක් බය කරන්න ඕනේ. නැත්තම් මගේ බල්ලු කොමට වැඩක් නේ. බය කරලා ගන්න ඕනේ. යා මේ වරල මුලට තා පළතුරක් පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා. කොන රස පළතුරක්. මන් දන්නේ නැහැ ඉතින්. මේක තමයි කියන්නේ එහෙම. තියනවා කියලා රසයි කියලා. වරල මුලට පෙන්නන්න ඔන්න තියෙන. දන්නවද නම? නම දන්නවද? කමෙන්ට් කරපල්ලෝ. මේක තමයි කියන්නේ ඉතින් ඔය පෙන්නන්නේ. මට ඔය පෙන්නන්න වෙන්නේ. ඔන්න බලාගෙන ඉන්න. මේ ඉදිච්ච එකකුත් තියෙනවා ඉතින්. ඉදිච්ච එකක් තියෙනවා. ඒක නම් ඒවත් කෑවා ඉතින් මට දුන්නේ නැහැ. මම කන්නේත් නැහැ නේද? බලා නම දන්නවද පල්ලෝ? ඔය ඉතින් ඉදිච්ච ආරේ වර හරිලු කියලා ඉතින් කෑවා. මට දුන්නේ නැහැ එහෙම එකක්. ඒ හොඳයි ඉතින් නේද? කෙලි හැදලා පළතුරු වාස විස නැති පළතුරු සෞඛ්‍යයට හොඳයි. උඹලත් ඔය හොයගෙන කාපල්ලා. වරල බං තිබුරු ගහගෙන අනු බලන්න. ඒකේ තියෙනවා ගෙඩි ගොඩ. ගෙඩි ගොඩ තියනවා පේනවා. තෙල් නැහැ පොහොර නැහැ මොකුත් නැහැ. එක ගෙඩියක්වත් පමු කාලත් නැහැ ලස්සන ගෙඩි ටික තියෙනවා. ගහ පුරාම ගෙඩි තියෙන්නේ. ඕන කෙනෙක් ඉතින් කඩාන ගියයි අයිතිකාරයෝ නැහැ මොකුත් නැහැ. නිකන් හැබිලා තියෙන්නේ. මම ඇල බන්ටගේ තියෙන්නේ. ඉතින් හදාගෙන හදපු කරනකුත් නැහැ ඉතින්. ගෙදර ගිහලා හදාගෙන ඉතින් සම්බෝලයක් වගේ හදාගෙන කෑවේ. ඔබ තමයි කන්න ඕනේ. වත විද නැති කිලෝලු. ඉතින් උඹලත් ඔහොම හොයාගෙන කාපල්ලා. එනයි ඉතින් මම යනවා.